කුටියක් පේනවාද ඉන්දිකස් දෙකක් මේ ඉන්දිකස් දෙක අතර තියෙන කුටිය තමයි ගෞතම බුද්ධ ශාසනයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද මහරහතන් වහන්සේ වැඩ සිටපු කුටිය තමයි ඔය. මේ ගෞතම බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක අපේ ධර්ම භාණ්ඩාගාරය ප්‍රතිපත්ති පූජාවේ මූලික ආරම්භය ලැබලා දුන්නා වූ ආනන්ද මහරහතන් වහන්සේ වැඩ සිටපු කුටිය තමයි ඔය. පින්නතුනි ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයට ප්‍රථම රහත් භාවයට පත් වෙලා හිටියද නැහැ. එහෙමනම් ආනන්ද මහරහතන් වහන්සේ රහත් භාවයට පත් වුණේ පරිනිර්වාණයෙන් පසු 3 මාසක් කැරෑමෙන් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු 3 මාසක් කැරෑමෙන් පළවෙනි ධර්ම සංගායනාව පවත්වන්න සූදානම් කළේ සත්පර්ණිකල් ගුවවසල විශේෂ මණ්ඩපය. මෙම තල්ගස් දෙක අතර පිහිටා තිබෙන්නේ ආනන්ද මහා රහතන් වහන්සේ වැඩ සිටි කුටියයි. මේ පෙනෙන තල්ගස් දෙක අතර වැඩ සිටින්නේ ආනන්ද මහා රහතන් වහන්සේ වැඩ සිටි කුටිය. සත්පර්ණිකල් ගුවවසලදී උඩුගුවනට පැන නැගලා මහ පොළවෙන් එද්දිපාත්‍යාරේ පාලා උඩුගුවනට පැන නැගලා උඩුගුවනේ පාත්‍යාරේ පාලා අසුන සර්ව සම්පූර්ණ කළේ ආනන්ද මහරහතන් වහන්සේ වැඩ සිටියේ නැත්නම් අද අපට දේශනා කරන ධර්මයේ ඕගොල්ලොන්ට අසන්න ධර්මයේ නැහැ. එහෙනම් ඒ උතුම් ආනන්ද කුටිය තමයි ඔය තියෙන්නේ. එහෙමනම් පින්නතුනි අපි ඒ උතුම් කුටිය මෙතන ඉඳලා මහා සංඝ සජ්ජායනා කරමින් වන්දිමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්බුද්දස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස භගවතු අරහත සංඝෝ ඉදිපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ පන්නෝ භගවතු ශාවක සංඝෝ නීතිපටිපන්නෝ භගවතු සංඝෝ වඩි පුරුෂ යුගානි පුද්ගලායිස භගවතු ශාවක සංඝෝ නේයෝ පාවුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ පුඤ්ඤක්ඛේතං පස්සාති නිබ්බානං සරණං ගච්ඡාමි. උපස්ථායක අපේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය. ඔබ වහන්සේ වැඩ සිටියා වූ මේ පෙනුන කුටියට මාගේ නමස්කාරය වේවා. ඔයගොල්ලන්ට පේනවද අර පැත්තේ බෝධීන් වහන්සේ නමක් තියෙනවා. බෝධීන් වහන්සේ නමක්. මෙතනින් ගිහිල්ලා ඔය කුටියකට ඉස්ස තියලා බැලලා එතනින් එහා පාරටත් පැනලා එහා පාරෙන් ඒ බෝධිය ළඟට එන්න මම මේ වටේ මෙන්න